ආයිබෝන් යාළුවනේ. හුඟක් දවසකින් චුට්ටක් එළියට ආවා ඇවිදින්න. මගේ ගාඩන් එකේ පහුගිය කාලේ අර ලොකු වැස්සක් වැස්සනේ. ඒ වැස්සට මේ ගොඩාක් මල් පැල කුණු වෙලා, දිය වෙලා සමහර ඒවා. මං අද ආවා මල් පැල අරගෙන යන්න. ඉතින් මම මෙතනින් තමයි හැමදාම මල් පැල ගන්නෙ. මගේ ගාඩන් එකේ තියෙන ගොඩාක් මල් පැල මෙතන තියෙන ඒවා තමයි. ඉතින් මෙතන මල් පැල ඇත්තටම හොඳට හැදෙනවා. අනිත් එක අපිට ඕන කරන හැම දෙයක්ම තියෙනවා. ඕන පැලයක්. ඉතින් විලත් සාදානයි. රුපියල් 150 විතර ඉඳලා මල් පැල තියෙනවා. මල් පොහොර තියෙනවා. එතකොට විටමින් ජාති තියෙනවා. මල් පෝච්චි තියෙනවා. ඊට අමතරව මේගොල්ලෝ මේ සිමෙන්ති වලින් බුදු පිළිම ස්ටෑන්ඩ් වගේ ඒවා හදනවා. මගේ කොළඹ ගෙදරට මම මේ බුදු පිළිම ගෙනිච්චෙත් මෙතනින් තමයි. මෙතන මම ගොඩක් ඇත්තටම ආසාවෙන් ඇවිල්ලා ගන්න කරන තැන. මොකද මේ කාන්තාවක් ඉතින් එයා හරි උත්සාහයෙන් තනියම තමයි මේ ව්‍යාපාරේ ගෙනියන්නේ. එතුමියට අත්දැලක් විදියට ඉතින් මමත් කාන්තාවක් නිසා මට පුළුවන් මට අවශ්‍ය කරන වෙලාවට මට පුළුවන් විදියට මම ඇයට උදව්වක් විදියටත් මම මෙතනින් ගන්නවා. මොකද අපි කාන්තාවෝ ගැන හැමදාම කතා කරනවා. අපි එකතු වෙලා ගමනක් යන්න ඕනේ කියලා. ඉතින් එහෙම වුණාම ඇත්තටම ඒ අයට අත දෙන්න ඕන. ඉතින් ඊට පස්සේ අපිට පොඩේ ඉඳලා වස්තුදා වුණාට මෙතරම් දැක්කේ හරියම ලස්සන සුන්දර පරිසරයක් කන්ද උඩරට මහනුවර කියන්නේ කියලා නිම කරන්න බැරි සුන්දර පරිසරයක් තියෙන නගරයක්. ඔයගොල්ලෝ ඉඳලා දවල්ට තරම් සතුට වෙන්න මානසික සතුට ඉන්නේ කියලා මම ආරාධනා කරනවා. මේ සීනවන්න ජීවත් වෙන්න කෙටි කාලය යාළුවනේ සතුටින් ඉන්න. ඉතින් ගිහිල්ලා ඉන්න